අපි දැන් බලන්න යන්නේ අපි සැබෑ භූමිය කොහොමද බෙයාරින් එකක් ගන්න කියලා. එතකොට මේක ඇත්තෙන්ම ප්‍රයෝජනවත් වෙනවා අපි කොම්පස් මාච් එකක් යනවනම්. එතකොට අපි යන දිශාව අපි රෙකෝඩ් කරගන්නවා නම්. මොකද අපි අනිත් පැත්තට ගිය දිශාවෙම එනවා නම් අපි ෆෝවර්ඩ් බෙයාරින් අරන් යනවා නම් ඒකේ බෑක් බෙයාරින්ස් ටික කන්වර්ට් කරගෙන අපි කොහරි නෝට් ඩවුන් කරන් තියාගත්තොත් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ගමන් මාර්ගයේ ආපසු ඇවිල්ලා අපි ඔරිජිනල් පොයින්ට් එකට එන්න පුළුවන්. ඊටත් වඩා අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ බෙයාරින් ගැනීම. මම කලින් කිව්වා රීසෙක්ෂන් කියලා ක්‍රමයක් මෙතඩ් එකක් තියෙනවා. අපි තමාසිත ස්ථානය අපේ ඕන් ලොකේෂන් එක මැප් එකේ ප්ලොට් කරගන්න අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. සමහරවිට අතරමං වුණාට පස්සේ අපිට අපේ ඉන්න ලොකේෂන් එක මැප් එකේ තියෙන අක්ෂාංශ දේශාංශ හෝ උත්තරාංශ නැගෙනහිරාංශ ආශ්‍රයෙන් වෙන කෙනෙක්ට අපිට කියන්න පුළුවන් නම් අපිව ඇවිල්ලා හොයාගන්න නැත්නම් රෙස්කියු කරන්න වගේ අවශ්‍යතාවයක් වුණොත් එහෙම අපි ඉන්න තැන හරියට ලොකේෂන් එක දෙන්න පුළුවන් දෙන්න අවශ්‍ය වෙනවා. ඒකට අපි ඉන්න තැන ලොකේට් කරන්න ඕනේ. අන්න ඒ අවස්ථාවට අපිට මේ බෙයාරින් අරගෙන මේ බෙයාරින් ගන්න අවශ්‍යතාවයක් එනවා. එතකොට ඒක ඇඩ්වාන්ස් නැවිගේෂන් වලට අපි වැඩි දුර ඉගෙන ගන්නවා. එතකොට මේ ඇඩ්වාන්ස් නැවිගේෂන් වලට සපෝටින් මෙතඩ් එක තමයි මේ ෆෝවර්ඩ් බෙයාරින් එකක් ගන්න ක්‍රමය. අපි ඒක දැන් ඊළඟට ඉගෙන ගමු. හරි. එතකොට අපි කිව්වා අපි කොම්පස් එකක් පාවිච්චි කරනවා නම් ඒක පොළොව වලට සමාන්තරව තමයි තියෙන්නේ. ෆ්ලැට් සර්ෆස් එක තියාගෙන අත තියාගන්න ඕනේ මේ විදිහට පොළොවට සමාන්තරව. රයිට්. එතකොට අපි දැන් ගන්න යන්නේ අර ඉස්සරහා තියෙන ගහට බෙයාරින් එකක් අරගෙන තමයි අපි ඔයාලට ඩෙමොන්ස්ට්‍රේට් කරන්න යන්නේ. රයිට්. එතකොට අපිට පුළුවන් අපිට ඔන්න ඉස්සලාම මේක උතුරට හැරිලා ඉන්න පුළුවන්. දැන් ඔන්න මේක 360ට දාගන්නවා අපි ඉස්සලාම කොම්පස් එකේ අර සර්කියුලර් ඩයල් එක දාගන්නවා කියන්නේ අර ඉස්සරහා තියෙන කට් එක 360 කෙලින් නැත්නම් 360 කට් එක කෙලින් ගන්නවා කියන එක. හරි. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ ආකාරයෙන් තියලා මෙන්න මේ ලිඩ් එක නැත්නම් මේ ආවරණය නමලා ගන්නවා. හරි කෙලින් ගත්තට පස්සේ අපිට මේ V කට් එක ඇතුලෙන් පේන්න ඕනේ අපි බෙයාරින් එක ගන්න මොකක් හරි ඔබ්ජෙක්ට් එක පේන්න ඕනේ. රයිට්. ඒක හරියට මේ V කට් එක මැදට ආවට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ මේක තව චුට්ටක් පල්ලෙහාට නැමුවාම අපිට පේනවා කොම්පස් එකේ ඩයල් එක අපිට මිරර් එකෙන් පේනවා. ඊළඟට අපි කරන්නේ ඩයල් එක මිරර් එකෙන් බලාගෙන අපි කරකවනවා රෙඩ් ඉන් රෙඩ් වෙන්න නැවතත්. ඒ කියන්නේ දිශානති ඊතලයේ මැදට චුම්බක සුචියෙන්ද කරකවනවා. රයිට්. මෙහෙම කරන්නේ ගොඩක් ඇකියුරේට්ට ගන්න නැත්නම් අපිට පල්ලෙහාට කරලා බලලා කරන්න දිනවා. අපි ඒක වෙනස් වෙන්නේ නැති වෙන තමයි මේක මෙන්න මේ ආකාරයට කරන්නේ. ඊට පස්සේ අපි මෙහෙම නැමුවට පස්සේ මෙන්න මේ හෙයා ලයින් එක තියෙනවනේ. හෙයා ලයින් එක කට් වෙනවා මෙන්න මේ සර්කියුලර් ඩයල් එකේ. නැත්තම් මේ වට ක්‍රමාංකණය කරලා තියෙන එකේ යම්කිසි අගයකට ඒක කැපෙනවා. අන්නේ කැපෙන අගය අපි රීඩ් කරා නම් අන්න ඒක තමයි මේකට තියෙන බෙයාරින් එක. ඒතකොට දැන් මෙතන ගත්තහම මේකට තියෙන බෙයාරින් එක 306ක් කියලා තමයි මට නෝට් වෙලා තියෙන්නේ. රයිට්. එතකොට ඔන්න ඔය ආකාරයට තමයි හරි ආකාරයෙන් බෙයාරින් එකක් ගන්න. එතකොට අපි මේ V කට් එකෙන් බලන්නේ දැන් මෙතන ළඟ තියෙන ගහක් නම් අපිට ඉච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහෙම කෙලින් ගත්තාම හරි ඇකියුරේට් වෙනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට අර තමා සිටින ස්ථානේ හොයන්න එහෙම නැත්නම් රීසෙක්ෂන් කරන්න අවශ්‍ය වුණාම අපි ඈත තියෙන කන්දක් වගේ එකක් තමයි අපි ගන්නේ ෆෝවර්ඩ් බෙයාරින් එක ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඈත තියෙන එකක් හරියට මේ කට් එක මැදට අපි ගන්න අවශ්‍යයි. හරි. එතකොට ඇත්තෙන්ම මැප් රීඩින් කියන්නේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. එතකොට ඒක තියරි දැනගැනීම වැදගත්. නමුත් ප්‍රැක්ටිකලි අපි මේක ඇප්ලයි කරලා අපි හුරු වෙන්න ඕනේ කොහොමද කොම්පස් එකක් සහ මැප් එකක් පාවිච්චි කරන්න කියලා. එතකොට කොම්පස් එකක් පාවිච්චි කරලා බෙයාරින් අරගෙන කොහොමද ගමන් කරන්න කියන එකට හුරු වෙන්න හොඳම ඇක්ටිවිටි එකක් තමයි බේසික් කොම්පස් මාච් එක. ඒ කියන්නේ අපි බෙයාරින් එකක් දෙනවා. ඒ බෙයාරින් එක ඔස්සේ ගමන් කරන්න ඕන දුරක් දෙනවා. ඒ දුර ගියාට පස්සේ යන්න ඕනේ තව බෙයාරින් එකක් දෙනවා. තව එතනින් යන්න ඕන දුරක් දෙනවා. ඔන්න ඔය ආකාරයට අපිට ස්ථාන 10ක් විතර දුන්නොත් එහෙම බෙයාරින් ගන්න හුරු වෙනවා. ඒ වගේම ස්ටෙප් කවුන්ට් එකක් තියාගන්න හුරු වෙනවා. එතකොට අපි උදාහරණයක් විදියට මෙතන තියෙන අපි දැන් මේ කැලෑවක ඉන්නේ. අපි කැලෑවේ තියෙන ගස් 3කට විතර බෙයාරින් අරගෙන යන්නේ කොහොමද කියලා බලමු. එතකොට මේක අපිට පුළුවන් අපි කනිෂ්ඨ නැත්නම් අපි ස්ටුඩන්ට්ස්ලා විදියට අපිට කවුරු හරි දුන්නොත් එහෙම මෙන්න මේ බෙයාරින් එක අරගෙන මෙන්න මෙච්චර අඩි ගාණක් යන්න. එතන ඉඳන් මෙන්න මේ බෙයාරින් එක අරගෙන මෙච්චර අඩි ගාණක් යන්න කිව්වොත් අපිට ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා සීනියර් වුණාට පස්සේ ඔයාලගේ ඉන්න නංගිලා මල්ලිලා නැත්නම් ස්ටුඩන්ට්ස්ලාට ඔයාලට එකක් දාන්න ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒක දාද්දිත් අපි ඔය සිස්ටම් එක තමයි අපි දුන්නට අපි ඔරිජිනලි අපි පයනියර්ස්ලා විදියට ගිහිල්ලා අපි බෙයාරින් එකක් අරගෙන අඩි ගාණ මනිනවා. ඒක ලියා ගන්නවා. ඊට පස්සේ ඒක අපේ ජුනියර්ස්ලාට දෙනවා කරන්න කියලා.
හරි. එතකොට මගේ පළවෙනියටම අපි යන්න යන්නේ මෙන්න මේ ගහට. අපි මේ ඉන්න තැන ඔරිජිනල් පොයින්ට් එක කියලා අරගෙන අපි මේ ගහට අපි බලනවා ඉස්සලාම ඔන්න කොහමද එන්නේ කියලා. එතකොට ඔන්න මම දැන් මෙතනින් ගත්තාම මගේ බෙයාරින් එක එනවා 308ක් ඇවිල්ලා තියෙනවා මගේ බෙයාරින් එක. sorry 306ක් ඇවිල්ලා තියෙනවා බෙයාරින් එක. එතකොට මම මෙතනින් ඉඳන් මම අඩි ගාණක් ගමන් කරනවා. පියවර ගාණක් ගණන් කරනවා. එතකොට සාමාන්‍යයෙන් අඟල් 18ක් තමයි අපි පියවරක් කියලා කියන්නේ. එතකොට අඟල් 18 පියවරල් කියලා අපි යනවා. මගේ පියවර නැත්නම් අඟල් 18 පියවර 8ක් ආවා මං ඔතන ඉඳන් බෙයාරින් එක 306ක් අරගෙන. හරි. එතකොට මම මෙතනට පියවර 8ක් ඇවිල්ලා තියෙනවා බෙයාරින් එක අංශක 306ක් දාගෙන. හරි. එතකොට ඔයාලගේ සීනියර් කෙනෙක් කිව්වොත් එහෙම රයිට්. බෙයාරින් එක 306ක් දාගෙන පියවර 8ක් එන්න කියලා අන්න ওই විදිහට තමයි ඔයාලා ගමන් කරන්න ඕනේ. එතකොට ඔයාලා සීනියර් කෙනෙක් විදිහට කාට හරි උපදෙස් දෙනවා නම් ඒක අනිත් පැත්ත කියන්න පුළුවන් රයිට්. දාගන්න 306ක බෙයාරින් එකක් පියවර 8ක් ගමන් කරන්න කියලා. රයිට්. ඔන්න පළවෙනි සෙග්මන්ට් එක කොම්පස් මාච් එකේ. හරි. ඊළඟට අපිට පුළුවන් තව ඒ වගේ සෙග්මන්ට්ස් ඇඩ් කරන්න. රයිට්. ඊට පස්සේ අපි කියනවා රයිට්. තව ගහක් ගන්නවා අපි කැමති ගහක් තෝරා ගන්නවා. අපි තුමු මෙතනින් ඉඳන් අර අතන තියෙන අර ඊළඟ ගහ ගන්නවා. රයිට්. එතකොට මෙතනින් ඉඳන් අපි බෙයාරින් එක අපිට දීලා තියෙනවා නම් අපිට ගන්න පුළුවන්. නැත්නම් අපි වෙන කෙනෙක්ට දෙන්න නම් ඒත් අපි මෙන්න මේ ආකාරයට අපිට ගන්න පුළුවන්. එතකොට කලින් ආකාරයෙන් තමයි බෙයාරින් එක ගන්න. රයිට්. මෙන්න මේ විදිහට තියාගත්තා. එතකොට දැන් පොඩි වෙනසක් තියෙනවා. එතකොට නැවත රෙඩ්ින් රෙඩ් කරා. රයිට්. අපි බැලුවම දැන් ඇවිල්ලා තියෙනවා 314ක බෙයාරින් එකක් මට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන ඉඳන් මම නැවතත් මගේ පියවර ගාන ගණන් කරගෙන මේ ඉස්සරහා තියෙන ගහට යන්න යන්නේ. රයිට්. එතකොට අඟල් 18 පියවර තමයි අපි ගමන් කරන්නේ. සාමාන්‍ය පියවරක් කියන්නේ අඟල් 18ක් කියන එක මතක තියාගන්න. රයිට්. ඕකේ. අපි ගණන් කරලා බලමු. එතකොට මම එතන ගත්ත බෙයාරින් එක දාගෙන මං ආවා පියවර 21ක්. රයිට්. එතකොට ඔන්න දෙවෙනි සෙග්මන්ට් එක මං කම්ප්ලීට් කරා. එතකොට අපිට ඒ වගේ තව සෙග්මන්ට් එකක් දෙන්න පුළුවන්. හරි. අපි අද දවසේ නිදර්ශනයේ තව එක සෙග්මන්ට් එකක් දෙමු. හරි. අපි බලමු එතන ඉස්සරහා තියෙන ගහට කොහොමද ගන්න කියලා. අර වගේම බෙයාරින් එක ගන්නවා. V කට් එකෙන් බලලා රෙඩ් ඉන් රෙඩ් වෙන්න කරකවනවා. රයිට්. හරි. ඔන්න දැන් ආවා. එතකොට මට දැන් එනවා බෙයාරින් එක 26ක් ඇවිල්ලා තියෙනවා බෙයාරින් එක. රයිට්. එතකොට 26ක් ඇවිල්ලා තියෙනවා බෙයාරින් එක. දැන් මෙතන ඉඳන් මම ගමන් කරන්න යනවා අර ගහට අංශක 26 බෙයාරින් එක ඔස්සේ. රයිට්. අපි ගණන් කරමු. එතකොට 26 බෙයාරින් එක ඔස්සේ මම මෙතනට ආවා පියවර 15ක්. රයිට්. එතකොට ওই විදිහට අපිට සෙග්මන්ට් 10ක් වගේ දුන්නොත් අපිට ඇත්තම හොඳ බෙයාරින් ගැනීමේ හැකියාවක් සහ පියවර තබා ගැනීමේ හැකියාවක් එනවා. ඉතින් ඒක ඔයාලට දුන්නොත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ පසු කාලේ නේ ඔයාලා සීනියර්ස් ලෝනට පස්සේ වෙන එක්කෙනෙක්ට ඔය කොම්පස් මාච් එකක් සිම්පල් කොම්පස් මාච් එකක් arrange කරන්න පුළුවන් වෙනවා. එතකොට මේකම තමයි අපි ඇඩ්වාන්ස් කර හයික්ස් යද්දි පස්සට ප්‍රයෝජනයට ගන්න. එතකොට ඒව ටික කතා කරමු. අපි ඇඩ්වාන්ස් මැප් රීඩින් නැත්නම් ඇඩ්වාන්ස් ලෑන්ඩ් නැවිගේෂන් ගැන කතා කරද්දී අපි ඒව ගැන අපි කතා කරමු. හරි. එතකොට අපි හිතමු අපිට කොම්පස් එකක් නැහැ. එතකොට අපි බේසික්ලි අපිට ප්‍රධාන දිශාවන් හොයාගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. මොකද ප්‍රධාන දිශාවන් දන්නවනම් අපිට සරල වශයෙන් අපිට අනු දිශා අතිරේක දිශා ටික හොයාගන්න පුළුවන්. හරි. එතකොට කොම්පස් එකක් නැති අවස්ථාවක අපිට දිශාව හොයාගන්න පුළුවන් ප්‍රධානම විදිය තමයි විශේෂයෙන් දවල් කාලයේ ඉර පාවිච්චි කළා. එතකොට අපි ඉර නැගෙන පැත්ත අපි දන්නවනම් ඒ තමයි නැගෙනහිර. එතකොට අපි නැගෙනහිරට මූණලා අපි හිටගත්තොත් එහෙම අපේ වම් අත පැත්තෙන් තියෙන්නේ උතුර, දකුණු අත පැත්තෙන් තියෙන්නේ දකුණ. සෝ නැගෙනහිරට ෆේස් කරොත් දකුණට තියෙන්නේ දකුණ කියන එක මතක තියාගත්තා නම් අපිට ඒක මතක තියාගන්න ලේසියි. එතකොට නැගෙනහිරට ෆේස් කරනවා, දකුණට තියෙන්නේ දකුණ, වමට තියෙන්නේ උතුර, පිටිපස්සට තියෙන්නේ බටහිර. එතකොට අපිට බේසිකලි ඩිරෙක්ෂන් ෆයින්ඩින් එකක් කරන්න පුළුවන් කොම්පස් එකක් නැති අවස්ථාවකදී. එතකොට අපිට අපි දන්නවනේ අපේ නැගෙනහිරට ගමන් කරොත් අපිට මුහුද හම්බ වෙනවා කියලා, නැත්නම් දකුණට ගමන් කරොත් ගඟක් හම්බ වෙනවා කියලා අපේ බේසික් නොලෙජ් එකක් අපිට ඒරියක් ගැන තියෙනවා නම් අපිට සාමාන්‍යයෙන් අතරමං වුණ වෙලාවක ගොඩ දාගන්න පුළුවන් අපේ ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. හරි. එතකොට අපේ
බේසික් නැවිගේෂන් සිම්පල් නැවිගේෂන් සෙග්මන්ට් එක මෙතනින් ඉවර වෙනවා. එතකොට මේක ඇඩ්වාන්ස් නැවිගේෂන් එකට ගත්තාම අපි ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා කොම්පස් එකක් නැතුව රාත්‍රී කාලයේ කොහොමද දිශාව හොයාගන්නේ. ඒත් එක්කම රීසෙක්ෂන් කියලා ක්‍රමයක් තියෙනවා. රීසෙක්ෂන් කියන්නේ සමාසිත ස්ථානය කොහොමද හොයාගන්නේ, ඒකල සමාසිත ස්ථානය කොහොමද නැත්නම් මාක් කරන්නේ. ඊට පස්සේ ග්‍රිඩ් සිතියම් කියලා වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ ඒක කෘත්‍රිම ජාලයක් ගහලා තියෙනවා. එතකොට ග්‍රිඩ් සිතියමක් පාවිච්චි කරලා අපි ඉන්න තාන හරියටම උත්තරාංශ නගරීරාංශ නැත්නම් අපි කියන ග්‍රිඩ් රෙෆරන්ස් එකක් ඔස්සේ කාට හරි ලබා දෙන්නේ කොහොමද? එතකොට කොහොමද අපි වැත්තම රෙස්කියු ටීම් එකක් යනවා නම් අපි එයාලට ඒක දැනුවත් කරන්නේ කොහොමද? අන්න ඒ වගේ ඇඩ්වාන්ස් මෙතඩ්ස් ටිකක් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අද ඉගෙනගත්ත දේවල් ටික ප්‍රැක්ටිස් කරන්න ඔයාලා ගෙදර ඉන්න ගමන් එතකොට අපිට ලේසි එතනින් එහාට දේවල් ටික කරගෙන යන්න. හරි. එතකොට ඔයාලාට මම පොඩි ගෙදර වැඩ ටිකක් දෙන්නම්. ඉඳන් ප්‍රැක්ටිස් කරන්න. එතකොට තියරිටිකල් කැලරි ටිකකුයි ප්‍රැක්ටිකල් කැලරි ටිකකුයි. එතකොට ඔයාලා ඉස්සලාම් බලන්න ඔයාලගේ අදාළ ප්‍රදේශයේ මැප් එක මොකක්ද කියලා හොයාගන්න. සිතියම් පත්තිරුවන් නැත්නම් ෂීට් නම්බර් එක මොකක්ද කියලා හොයාගන්න. එතකොට ඒක වටේ තියෙන අනිත් මැප් 8 මොකනවද කියලා හොයාගෙන බලන්න. ඒකල පුළුවන් නම් ඔයාලට හැකියාව තියෙනවා නම් අන්නේ මැප් 9 ළඟ තියාගන්න. ඔයාලා විශේෂයෙන් කඳු යන්නේ ඒ වගේ ප්‍රදේශයන් වල නම් තම හයික්ස් යන්නේ ඒ වගේ ප්‍රදේශයන් වල නම් අන්නේ මැප්ස් ටික ළඟ තියාගන්න එක ඉතාමත්ම වැදගත්. ඒත් එක්කම ඔයාලා බලන්න සිතියමේ තැන් දෙකක් ඔයාලගේ ගෙදර අවට ඉඳන් ගෙදර ළඟ ඉඳන් ළඟම තියෙන හන්දියට තියෙන ගුවන් දුර මැනලා බලන්න ලණුවක් ආධාරයෙන් නැත්නම් රූල් එකක් ආධාරයෙන් ඒ වගේම ගෙදර ඉඳන් ළඟම තියෙන නගරයට මාර්ගයේ යන දුර ඒ කියන්නේ වක්‍ර දුර කෝඩ්ඩයක් නැත්නම් ලණුවක් ආධාරයෙන් මැනලා දුර මැනලා බලන්න. ඒකල බලන්න ඇත්තෙන් මේ දුර හරියද කියලා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ගෙදරට දුර හරිය මැප් එකේ. එතකොට මැප් එකෙන් බලන්න පුළුවන් හරියටම මගේ දුර ආවත් කියලා. අන්න ඒ වගේ බේසික් ඒව ටිකක් කරලා බලන්න. ඊට පස්සේ ගෙදර තියෙන තැන් කීපයක් අරගෙන ඔයාලගේ වත්තේ ගස් එහෙම තියෙනවා නම් ඒවට බෑරින් ටිකක් අරන් බලන්න. පොඩි සිම්පල් කොම්පස් මාච් එකක් තනියෙන් කරලා බලන්න. එතකොට ඔයාලා ඉන්ට්‍රස්ට් එක තියෙනවා නම් මෙහෙම තනියෙන් කරා නම් ඔයාලට ඉගෙන ගන්න මේක ආසීතනවා. රයිට් අපි එහෙම කරලා බලමු ඊළඟ එකට හම්බෙන්න කලින්. ඒත් එක්කම ඔයාලට මේ දක්වා ඉගෙනගත්ත දේවල් වල යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. එතකොට ඒකට ගැටලු निराකරණය කරන්න අපි අවශ්‍ය උපදෙස් සහ උදව් උපකාර ලබා දෙන්නම්.